ස්තුති ෆිල්. ආයුබෝවන් වාසනාවන් ප්‍රදේශවාසී සෑම සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් අද ගෞරවයෙන් අපි මේ කුඩා ළමයින්ගේ ළමා සමාජය ඉදිරිපත් කරන ලද අද මේ වෙන්දේසියේ සෑම මුදලක්ම ලබා දෙන්නට වැඩිහිටියන්ට ආධාර පිණිස මේ ආබාධිත වූ වැඩිහිටියන්ට මේ සෑම මුදලක්ම මොහුන්ගේ සතුටෙන් මොහුන් බොහොම වෙහෙස මහන්සි වෙලා ඇවිදලා එක එක්කෙනාගෙන් උපකාර ලබාගෙන මේ පොඩි මේ සල්පිල අද ඉදිරිපත් කරන්නේ. මේ ආදරණීය සහෝදර සහෝදරියන් ආදරණීය මෑණිවරු පියවරු ඔබ හැම දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා මේ ශූටි දරුවන්ට අතදීමක් වශයෙන් ඔබගේ ආධාරය මේ සෑම පඩුවක්ම ලස්සන බෝනි ආදරෙන් සාදරයෙන් ඔබට ඇරයුම් කර සිටිනවා. මෙන්න මේ BBC කෝප සෙට් එකක්ම තියෙනවා. මේ වගේ දේවල් ගෙදරවල වලට බොහොම වැදගත්. ඒ නිසා මේකට මම මේ බයික් එක බාර දෙනවා මගේ ආදරණීය දියණියට. ඉතින් අපි වැඩි කතා නැතුව වෙන්දේසිය පටන් ගමු. මේ ලස්සන බෝනික්කට තියන් බලන්න ලස්සලා. ඔය දෙන්න බලන්න ඔක පොඩ්ඩක්. හොඳ රබර් එක වගේ හොඳට නැවෙනවා. රුපියල් 20යි. මේක නම් මල්ලි රුපියල් 20කට දෙන්න බෑනේ. මේ හොඳට නැවෙනවා මේ ස්පොන්ජ් එක වගේනේ. රුපියල් 20කට මේකක් ගන්න බෑ ජීවිතේට. ඇවරයි. බලන්න ලස්සුවත් තව. මේක රුපියල් 20කට සින්න වෙනවද? 50යි. රුපියල් 50කට ලංසුවක් තියනවා අපේ රන්දි මාමා විසින්. රුපියල් 50යි අපේ රන්දි මාමා විසින්. ඇවරයි. දෙවරයි. රුපියල් 50කට මේක දෙනවද? රුපියල් 50කට වඩා වටිනවා රුපියල් 250කට වගේ. මේක අපි රුපියල් 50කට වෙන්දේසි කරමුද? බයි සොච්චමකට මේක වෙන්දේසි කරන්න වෙනවා. ඇවරයි. දෙවර දෙකම සමානයි. මේක අපි වෙන්දේසි කරන්නද? තවත් දෙයියනකින් ලංසුවක් තියන කවුරු හරි ඉන්නවද? අම්මලා සිටි වඳුරු මට අයියෙකුත් ඉන්නවා. කිසියෙක් ලංසුවක් තියීමට තව නැත. තුන් ඇවරයි. ඔව් මේක රුපියල් 50ට වෙන්දේසි වෙන සොච්චම් මුදලකට. කොහොම මේක වෙන්දේසි අරන් යන කෙනා ඉන්න මේ පැත්තට. ඔව් අරගෙන මේ මට ගෙනත් දෙවිස්සකට සොච්චමකට වෙන්දේසි නා කරන්න දෙයක් නැහැ. කත් එහෙනම් එකක් ඉවරයි අපේ නඩු. තවත් තියෙනවා. ඔව් ඊළඟට මොකද්ද අපිට වෙන්දේසි කරන්න තියෙන්නේ? අම්මෝ මල් වාසියක්. අම්බු එමයි මාරු විදියට. කියන්න බලන්න දෙයියනේ කිය හොඳ ලංසුවක් මේකට. වැද්දස්. අද නම් විශ්වාස කරනවා කොහමද බඩුවක් කරගෙනම තමයි යන්නේ. ඒවම් බලන්න ඕනේ. මේ හරි හොඳයි හොඳයි. මේක කියලා ගමු. ඔබ 20ද බං අරන් ආවේ 20ක් තමයි කොහමද බඩුවක් කරගෙන ආවම අද නම් යන්නේ ඉතින්. ඔව් තවත් මල්ලි කෙනෙකුයි අයිය කෙනෙකුයි පැමිණිය අපිට පේන්නේ නැති. උන් දෙන්නාවත් මේකට තියන් බලන් දෙන්නේ කියලා හොඳ ලංසුවක්. රුපියල් 20යි. මල්ලි මේක රුපියල් 20කට වඩා වටිනව නේ ටිකක් බලන්න හොඳට ලොකුයිනේ නේ. රුපියල් 500යි. ඔව් රුපියල් 500යි. ඇවරයි. දෙවරයි. තුන් ඇවරයි. රුපියල් 500ට මෙයත් සොච්චම් මුදලකට එයත් සොච්චම් මුදලකට මේ වෙන්දේසි කරන්න වෙනවා. ගෙනියන්න බෑ ලංගේ මේ කඩලිය යතිම්ම ගෙනියන්න. මෙතන ඉදියප්ප වට ටිකක් තියෙනවා මේකට තියන්න බලන්න ලංසුවා. අර දෙන්න මම කියන්නේ. රුපියල් 20යි. අනේ මල්ලි මේක එකක් දෙන්න මේ දෙන්නේ. අනේ මල්ලි මේක එකක් දෙන්න මේ දෙන්නේ මේ සේරම දෙනවා මල්ලි. මෙතන 10ක් 20ක් තියෙනවා හොඳේ. කඩලා. මල්ලි කඩලා මල්ලි කෙනෙක් කියනවා. මේ අල්ලුවට 50. මාක්කා යන්නේ මේ ආමු වඩලනේ. මේ හරියට දැම්බිලා නැහැ. කඩලා. ඒ කඩල. 50යි. කඩල වල මෙන් පණ තියද්දී පොලි දාලා පොල් මිලහල්ලා ඕල් දොරේ නේද ආවේ
දත් නැහැමුරු පුරේ ඕකත් අද බොහොම අමාරු විස්තර දෙනවා. කදල වගේ අක්කට හත් වලාතුවේ කඩලවට 50යි. එහෙනම් ඉතින් යන්න. ඔව් මේකට තවත් ලංසුවක් තියන්න බලන්න දෙන්නේ කියලා මේක හොඳ වටින එකක්. කඩල. 100. ඔව් රුපියල් 100යි මේ ඉන්දියාපුරන්ගේ බාණ්ඩ එක වටිනාකම දන්න මිනිස්සු. එවරයි. දෙවරයි. දෙවර දෙක අවසానයි. මේක රුපියල් 100 වෙන්දේ කරමුද? කරමුනේ. තුන් එවරයි රුපියල් 100කට වෙන්දේ වෙනවා මේ ඔව් අලුත් සෙරප්පු දෙකක් තියෙනවා. කවුද මේක ගන්නෙ? හොඳ දෙයනේ කියලා කියනවා ලංසුවක්. කවුද? රුපියල් 20යි. ඔව් විස්කිට් කිසි කෙනෙක් ඉල්ලන්න එපා. ඉල්ලුවත් බලාගෙන ගන්න අරි ඉස්සට. මේක අපි දෙන්නේ. 20යි. ඔව් එවරයි දෙවරයි තුන් එවරයි. අලුත් සෙරප්පු දෙකක් ජයග්‍රහණය කරන මූඩ මේ සෙරප්පු දෙක රුපියල් 20ට ගන්න ඕන වෙලා තිබ්බා. කොහොමද ගෙනියන එක නෑ රුපියල් 20ට මේක වෙන්නේ කියලා. කඩල කොහොම හරි ගත්තොත් යන්නේ. ඔන්න 20. ඕ මේකයි. කඩල. අර පඩි දෙක නෑ. ඔව් 20 දෙන්න මේකට. රෝදක පඩි දෙක නෑ යකෝ. පාටි නෑ. ඒක රෝදක පන්න හොඳයි. අරත් හදාගන්න නැගි. අඩ රුපියල් 20 අපරාධ. එනේ රුපියල් 20 දෙන්න මේකට. මේ දෙක රුපියල් 20ට තමයි දෙන්න පුළුවන්. ඊට වැඩි මුදලකට බෑ ඔබල දෙන්න දෙන්න. ඔව් ඊළඟට වෙන්දේසි භාණ්ඩය මොකද? හොඳ රුපියල් 5000ක් පමණ වටින හොඳ ස්මාර්ට් වොච් එකක්. කවුද මේකට දෙයියනේ කියලා වැඩි ලංසුවක් තියන්න බලන්න. 20ක් තියෙනවා. රුපියල් 20යි. රුපියල් 20යි. අනේ බම් මල්ලි මේක ස්මාර්ට් වොච් එකක්. උඹලා හිතන විදිහට මේක මේ කාඩ්බෝඩ් වලින් කපපු ගන්න මේ හොඳේ. මේක ස්මාර්ට් වොච් එක. මේ ඩිජිටල් එකක් තියෙන මේකේ. මේක රුපියල් 20කට දෙන්න තාත්තේ හිටියේ නම් මෙතන. ඒත් දෙන්නේ නැහැ. මුගුල. රුපියල් 20 කැමතිසම. මොංගල් පැටවද දුහද? ඔව් මේකට රුපියල් 100කටවත් ඉහළ හොඳ ලංසුවක් තියෙන වෙලාව හොඳ ඩිජිටල් ස්මාර්ට් වොච් එකක් තියෙනවා. අර ගන්න කුණු බඩු වෙන්න බල්ලෝ කාපුදේ බල්ලෝ කෑමයි කාලනේ රුපියල් 20ට ඔය කැඩිච්ච බාඩ හෙල්ලම දෙන්න හැකවලුද මේ ස්පෙෂල් හොඳ සපත්තු දෙන්නේ කියලා කොහොමනේ මේකට හොඳ ලංසුවක් තියන්න රුපියල් 100කටවත් ඉහළ එකක් මේ රුපියල් 1000කට වඩා මිල අධික ඔරලෝසුවක් 50යි ඔව් රුපියල් 50යි රුපියල් 50යි ඇවරයි රුපියල් 50යි ඇවරයි ඊ 2000 රුපියල් 51යි රුපියල් 51යි තරුෂ මල්ලි නියමයි මේක අපි වෙන්දේසි කරමුද රුපියල් 51කට ඇවරයි දෙවරයි ගන්න එපා කවුරුවත් ඔක 20යි වටින්නේ රුපියල් 20යි 20ට දෙනවයි 20ට දෙවි 20ට දෙවි බෑ ආතයි නම් තමයි කුණු ගඩවල් රුපියල් 99යි රුපියල් 99යි ඇවරයි රුපියල් 99යි දෙවරයි මේක අපි වෙන්දේසි කරමුද රුපියල් 99කට මේක මිල අධික ඔරලෝසුවක් කුමක්ද කරන්නේ රුපියල් 100යි රුපියල් 100යි ඇවරයි දෙවර දෙක අවසానයි තුන් ඇවරයි මේ ඩිජිටල් ස්මාර්ට් වොච් එක ඔබ හිමි කරගන්නවා රුපියල් 100කට කොමෙන් ගෙනියන එක්කනයි අනේ අරුගෝ මොඩයා කුණු ගඩවල් ගන්න 100කට ගත්තම රුපියල් 20යි වටින්නේ ඔව් මේ ගිහින් දෙන්න එහෙනම් තරුණට රුපියල් 100ට වෙන්දේ දින එයා සෝච්චා මුදලකට අතේ බලන්න හදන්න. ඔව් සුරස නිෂ්පාදන වලින් සාදන ලද නැවුම් පිරිසි කොප්ප පාර්සලයක් තියෙනවා කවුද මේ දෙයියනේ කියලා හොඳ ලංසුවක් තියන්න බලන්න ඔව් හොඳ පිරිසි කොප්ප කුඩු වෙලක් දැන් නැහැ පොඩි සද්දයක් නම් එනවා කොහොමද ලංසුවක් තියන්න මේ පිරිසි කොප්ප වලට රුපියල් 20යි
මේ දැන් අනේ බං උඹලට මොකද ඉස්සරහට අඩු අපිට ගත්තා. මේ මගුල. මේ මගුල්ම තමයි. මේ අරුව අපිට ගැහුවනේ. උඹට කොච්චර පුළුවන් අපිට කොච්චර පුළුවන්. යනවා.